ඉතින් මේ ඉන්නේ බිලි. ඉතින් බිලි වා ලස්සන රෙස්ටොරේෂන් එකක් කරලා තිනවා. අපිට කියන්නකො මේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක් අපිට. මේ බයික් එක ඇවිල්ලා මං කොවිඩ් කාලේ තමයි ගත්තේ. මේකේ මං කරලා තියෙන්නේ අප්සයිඩ් ඩවුන් ෆෝක් සුසුකි එකකින් අරන් තියෙන්නේ VJ22 පිටිපස්සෙත් VJ22 මේ ෆෝමියුලා 1 එකේ McLaren එකේ ගාපු Gulf papaya orange and the powder blue solid මේ මං තව යුනික් කරන්න මැට් ෆිනිෂ් එක ගැව්වා. මොකෝ හැමෝම ග්ලොස් නේ ගහන්නේ. ගැව්වා වගේ නෙමෙයි ඉතින් මේන්ටේන් කරන්න අමාරුයි. ඔව්. ground up restoration තව ඉස්සරහට එනවා මෙතන transparent clutch hub එක. custom made exhaust. Yeah, everything else is stock chassis and all. බිලිගේ ෂෝ පීස් එක basically නේ. Yes. වාගේ ස්කිල් එකයි එයාගේ වගේ විතරක් නෙමෙයි ඉතින් ගොඩක් කට්ටිය මේක හිටියා. galvanizing powder coating buffing අමිල කියලා ඉන්නවා. තලවතු ගොඩ ගොඩක් තෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ in an emergency අත ගිහිල්ලා දුන්නොත් හෙට දෙනවා. ඒ කියන්නේ එහෙම එක්කෙනෙක් හොයන්න බෑ. I have my own painter. He comes home and does it because I go into detailing, right? So I want my time, time and his time. We have to get together. කෑ ගහන්න මොකුත් බෑ. I think patiently we have to do this. So yeah, Padmasiri Lathe at Piliyandala. Right. They do fine work when it comes to machining. So I take the bike there, Kelling Mathulda gannawa, they do their work, magic. Right. They are the professionals in that. And my dad, he has done motocross. So ඒකත් මගේ ලේ ඇතුලේ තියෙනවා. So yeah, Tata mainly he focused on the engine. Getting the engine done because he works his magic there. There's an uncle called Shiral uncle. Great guy. කැලලක් නැත්තම් එයා තමයි අන්තිමට මේ ග්‍රිප්ස් එක හයි කරලා දුන්නේ පුතා මේක දාන්න කියලා. ඔව් ඩොමිනෝ ග්‍රිප්ස් එකක් හයි කරලා දුන්නේ. he is a genuine one of one. බිලි සොටෝ රිවයිව් එකේ තියෙන රෙස්ටොරේෂන් කරනකොට ගොඩක් කට්ටිය ඇති. මොටර් සයිකල් රෙස්ටොරේෂන් ගොඩක් කට්ටිය ඇති. but එකම තියෙන්නේ මෙයාකට ප්‍රොජෙක්ට් එක දුන්නාම වාගේ අයිඩියා එක දුන්නාම බිලි will do his magic. ආයි ඇඟිල්ල ගහන්න ඕනේ නැහැ බලන්න ඕනේ නැහැ ඔක්කොම කරලා ගානට ගෙදරටම ගෙනත් දෙනවා. I have examples නැති වෙන දින මොකද බිලි මේ මම ෆස්ට් ටයිම් මීටර් එකකට මේ කලින් පාර මීටුණා ඒ ෆුටේජ් එක ඔක්කොම නැති වුණා ඒක වෙනම කතාවක්. බිලිගේ දැන් නම් ක්වොලිටි එක ස්ටෑන්ඩඩ් එක එහෙම තියෙනවා. අද වෙනකන් දැකලා තියෙනවා මට ඒක සතුටුයි. ඉතින් බිලි වගේ එහෙම යන් ක්‍රවුඩ් එක ඉන්න එක රෙස්ටොරේෂන් ෆීල්ඩ් එකේ මොකද රෙස්ටොරේෂන් ෆීල්ඩ් එක ගොඩක්ම especially the two strokes. Yes, my God. Definitely.